Good morning. Welcome back to my YouTube channel. Good morning කොට good morning එක නැති වෙයි. ඉතින් මේක දාදි කමන්නේ. ඔයාලා ඉතින් උදේ බලන්න. එතකොට හරි. එතකොට good morning තමයි. හරිද? දැන් අපි යන්නේ මේ කොහෙද? අද නම් මාරු මොකද අද අපි පාසිකුඩා යනවා. මේක මේ plan කරලා හැම යන ගමනක් නෙවෙයි. එතෙන්න යන්න කලින් පාසිකුඩා වල කොහෙටද යන්නේ කියලා කියන්නේ නැහැ. ඊට කලින් අපි යනවා මින්නේරියට. මින්නේරියට ගිහිල්ලා අපි බලමුනේ. වාහනේ යන ගමන් ඉතුරු ටික බලමු. Hi කියන්න. Hi. ඔයා ඉන්නේ මගේ first vlog එක. හරි. Hi කියන්න. කොහෙද යන්නේ? යන තැන කියන්නේ මේ කොහෙද අපි ඉස්සල්ලාම යන්නේ? පාසිකුඩා. නෑ මින්න. මින්නේරි දේවාලෙට. ඊට පස්සේ පාසිකුඩා. මින්නේරි දේවාල. යෝ මින්නේරි යනවා කිව්වට මින්නේරි අපිට යන්න බැරි වුණා. ඇත්තටම කිව්වොත් ටයිම් මදි වුණානේ. යන්න බැරි වුණා කියන්නේ අපි ගෙදරින් එද්දිත් ලේට් වුණා. ඊට පස්සේ ඉතින් ටයිම් මැනේජ් කරගන්න බැරි වුණා මින්නේරි යන්න. ඉතින් මගේ වොයිස් චුට්ටක් අවුල් පොඩ්ඩක් සනීප නැ ගණන් ගන්න එපා ළමයි. දකින්න හින්දා මගේ vlogs වල එනවා කණේවා මගේ වගේ කොහොමද කියනවා බාඩු රහයි හලුවද මෙයාලා දෙන්න බොන්න ගන්න. අපි මම එයාට ෆලු ඩලු ඕන. මේ මේක හරි බට්ටු. සීනි කුරුල්ල. හරි බට්ටු. මේකට ඉතින් හනි කුරුල්ල. අනෝදමල්. ඕඩරේ බලන්නකෝ ඕඩරේ. නාන උඹ අපේ සින්දු ටිකක් දැන්. බෑ නරක වෙලා ඒකයි තුන්නේ. අපේ සින්දු ටිකක් දැන් කාලේ අපි තාන. දෙන්න. වගේ ගාව. අපේ තාලේ. එහෙම අවුලක් නෑ. මම ඔයාලගේ තාලෙට ඕනේ හින්දා තමයි අර ආත්මාලියන ගේජි එහෙම සින්දු දැම්මේ. දෙන්න මන් දාන්න. ඔයාලා අහන්නේ ඔද මිල්ටන් ළඟනේ. මිල්ටන් මොළ ඕරති. සීත ගේන මේ නෑ නෑ අපේ හැම ඒක දාන්න. සීත ගේන සින්දු. ගලෝ. මේක නම් මනම් පිටිය පාලම. ඒක නම් ඉතින් දන්නවනේ ඔයාලා. හායි. අනේ ඉන්නකෝ මාත් එනකම්. අපි මන් නිදාගත්තා දැන්. අපි දැන් කන්නාම දැන් ඉන්නේ. ඇත්තටම මින්නේරි ගියේ නෑ. අපිට යන්න ටයිම් තිබ්බේ නෑ. දැන් අපි 3 වෙද්දි යන්න ඕනේ. ඉන්න ඕනේ එතන. තාම අපි යන්නේ කොහෙද කියලා කියන්නේ නෑ. අපි දැන් ආව මොකක් කරේ මෙන්න මේ මොකද්ද මන්ද කොහෙද මන්ද ඉන්නේ මට මතක මම දන්නේ නැහැ මම නිදියලා හැරුණේ මට දැන් පිස්සු වගේ කාලේ ඉමු කද කඩේකට ආව ඉතින් කාලේ නම් ඇත්තටම කිව්වොත් අපිට බඩගින්නක් තිබ්බේ නෑ මුලදී ඊට පස්සේ අපි කන්න නැතුව ඇවිල්ලා පස්සේ අපිට කඩ නැහැ කන්න ඒකල මෙන්න මේ කොහෙද මන්ද කඩේකින් නැවැත්තුවා ඒ කියන්නේ අර හරි දුෂ්කරයි නේ පැතේ එතකොට කඩ නෑ අර මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරි නා ඊට පස්සේ ගෙයක් වගේ තැනක් තිබ්බා අන්න එතන ඇත්තට කැම රසයි අන්න එතනින් තමයි අපි කෑවේ අපි කෑවනේ වීඩියෝ ගන්න බෑ ඔව් Come. තාත්තදික බෑන කෝල් වෙලා. Come. Hi කිය. Hi. රසයිද? රසයි කියන්නේ මරු. එතන රසනේ. රසයි. ඉතින් මම මේ පොලොස් එක රසයි නේද? පොලොස් එක අමුතු රස. පොලොස් එක කන්න හිටියේ. මම මෙච්චර පොඩි කෑල්ලක්. මට මාළුයි ඕනේ අම්මා මේ මාළුගිනි කිව්වා. තව සංයුක්ත අද බල්ලට
ඉස්සරහා යන්නේ අපිත් එක්ක ආපු අනිත් කායික ෆැමිලිස් තුනක් ආව අපිත් එක්ක. විතරක් නෙමෙයි. මේ මල්ලා වීඩියෝ ගෑ. අල්ලා අපි මේකද කාම් මේකද බලන්න චුට්ට. ඉස්සරහ කාම් ආව කියන්නේ. එක්සිට් එක ඉස්සරහ එන්ට්‍රන්ස් එක. ආවද කාම් ඉස්සරහ කරාම. අම්ම එන්ට්‍රන්ස් එක ඉස්සරහ. මේ වීඩියෝ කරගන්න කිකෝ. මෙන්න මෙතනට තමයි අපි ආවේ. The Calm Resort. ඇත්තටම ගාස් ඇතුළ මාරම ලස්සනයි. අපි එහෙනම් ඉතුරු ටිකත් බලමු ඇතුළේ මොකද උනේ කියලා. මේක තමයි අර කිව්වේ නැති තැන. කොහෙද? The Calm Hotel එක. ආසිකුඩාවල තියෙන The Calm Hotel එකට ඇවිල්ලා තියෙනවද? කමෙන්ට් එකක් දාන්න. හොඳයිද? බලමු. hello. මේ හොටෙල් එක තමයි The Calm. ආසිකුඩාවල තියෙන්නේ. අවුවයි හැබැයි ටිකක් නෙමෙයි ගොඩක් අවුයි. මගේ අවුට්ෆිට් එක මම චේන්ජ් කරා. හයි. අම ලොක් කරාද? අතරම ගායිස් මේගොල්ලන්ගේ වෙල්කම් එක මාරුවානේ. යාලා අපිට අර මොනවාද මොට්ටුනේ මොට්ටු තියලා ඊට පස්සේ වෙට් ටිෂූස් දීලා මාරු ඉතින් වෙනස්ම වෙල්කම් එකක්. ඉතින් ගියපු කට්ටිය දන්නව ඇතිනේ පාසිකුඩා The Calm Resort එකේ මොට්ටුත් තියෙනවා වෙල්කම් එකේදී. මට මෙතන හරියට වීඩියෝස් ගන්න බැරි වුණානේ. කට්ටිය සෑහෙන්න හිටියා. මොකද වීකෙන්ඩ්ස් නේ කට්ටිය එනවනේ ඉතින්. 310 නේ. දැන් මෙතන අපේ අම්මා මිසින්නේ. මේ රෙකෝඩ් කරන්නේ අම්මා තමයි. තකන මේ අපි. කොහොමද? එළියයිද? කලවර නැද්ද? කොහොමද? අතරම ලස්සනයි හොටෙල් එක. නිල් නෙතු ඇගේ වාසනා. සෙනෙහස කලවරයි පැත්ත. ලස්සනයි. අපිට මේ ගායිස් මේක තමයි අපේ රූම් එක. ඉතින් මාර ලස්සනයි. ඕකේ බැල්කනි එකක් තියෙන. ඒ විව් එකට තමයි ආසම. හරිම කාම් මෙතන. අතරම ලස්සනයි. මේ තිබ්බ බෙඩ්ස් දෙකේ තමයි අම්මයි තාත්තයි අක්කා ඉන්නේ. අන්න ඔතන මම දැන් පෙන්නන ඒ බෙඩ් එකේ තමයි මම ඉන්නේ. මං චුට්ටක් මං කෝනේ මං එතන ඉන්නම් කියලා. ඔන්න මගේ TikTok බලන කට්ටිය නම් දන්නව ඇති දැකලා ඇති. දැන් මං සෑහෙන TikToks කරලා දාලා තියෙන උතනින්. ඔයාලත් ගිහිල්ලා මගේ TikTok account එක බලන්න උතන කරපු TikToks බලව හැකි. ඔය දැන් උඩ පැන පැන යන්නේ TikTok කරන්න තමයි. දැන් ඉතින් TikTok වල behind the scenes බලා ගන්න පුළුවන්. ඔපෝ කැත්ත සතෙක් වගේ මේක පිච්චෙනවා. ඔයාට හදාගත්තේ නැද්ද අම්මී? ඔයාට හදාගත්තා. green tea. ලස්සනයි නේ හොටෙල් එක. කාම් කියන්නේ ඇත්තටම ඉන්නේ. ඇත්තටම කාම්. පේනවනේ view එක. ඇත්තටම මම නම් මාර කැමතියි මෙතනට. මගේ TikToks and මගේ photos හැමදේම අරන් දෙන්නේ අපේ අම්මා ඉතින්. මම කරන හැම TikTok එකක්ම ගොඩාක් වෙලාවට photos හැමදේම අරන් දෙන්නේ අපේ අම්මා තමයි. ඉතින් එයා තමයි මගේ personal videographer නේ. ආදරේ මගේ. මොකක් හරි දෙයකට මොකක් හරි එකක් අක්කා කියලා තමයි මෙහෙම වෙන්නේ. ඇතුළේ වෙච්ච කිසි දෙයක්. එහෙම මමතුකුණා. ඇයි මට වැඩියෙන් ගන්න. මට වැඩියෙන්. අම්මා දාලා යන්නේ. අනේ පාව. ඇත්තටම අනේ හරි ලස්සනයි. තාත්තේ මාමේ දාලා යන්නකෝ. අතර මම
ඕවනේ ලස්සන ආරක මරුණ ලස්සන මේක ළමයි ඔයගොල්ලෝ හල් තිබ්බ නැති Q&A එකේ මම වැඩිපුර මාස මොන වගේ places වලද කියලා මේ වගේ තැන් වල තමයි මම travel කරන්න කැමති මේ වගේ calm places වලට ඔයාලට කියන්න ඇත්තටම මාර ලස්සනයි මේක තමයි ලස්සන බ්ලොග් එකක් කියලා කිව්වේ ඒක ලස්සන බ්ලොග් එකක් වෙයි හයි ඔයා හයි කියලාද මගේ බ්ලොග් එකට හයි කියනවා මගේ බ්ලොග් එකට හායි හයි හායි ඔයා පොඩ්ඩක් ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න තාත්තා මේ ඔයාගේ යාළුවා Okay. මිස්ටර් බූබු මිස්ටර් බූබු මොඩයා හයි කැත කළුවට පේනවා හරි හරි මේ පැත්තේ අවුලක් තිබිලා තියෙනවා මේ තමයි ළමයි මෙතන pool view එක pool view එකයි beach view එකයි මේ තමයි ඒක තමයි TikTok කරා 50ක් විතර එච්චර කරන්නේ නැහැ නේ ලස්සන එකක් කරන්නේ එළියයිද ඒ පැත්තේ එළිය. ඒ නංගි අපේ අම්මා කඩා ගන්න vlogs කරනවා කිව්වට මේ භාගයක් ගන්න අමතක ඒකද අතර නෙමෙයි කොහෙද ගහන්නේ දවසකටනේ දවසකට මනසට නිදහසක් කෝට් එක කොහෙවත් මේ දින ප්ලේ කරේ හැබැයි වෙන කොහෙවත් ඒකට තමයි අපි අර කිව්වේ බොයිස් පේනවනේ view එක ගන්නේ පුදුම ලස්සනයි අපි දැන් pool නේ යන්නේ මාත් ඊක ඉදිරියෙක් වෙයිද දන්නේ නැහැ ඒක වැදිලා අපි ඉතින් බීච් එක පැත්තට ගියාට අපි ආයෙමත් නෑ අපි පූල් යන්න කියලා ඩිසයිඩ් කරා මොකද මම යක්කයි නම් කිව්වා අපිට බීච් යන්න බෑ කළු වෙනවා කියලා. අම්මෝ කැත නෑනේ? නෑ කිව්වට මට නම් එපේ කැතට පේන්නේ. අපි දෙන්න මොකක් හරි දෙයකට විහිළු කර කර ඔහේ හිටියා. ඔය තියෙන මම වට්ටපු වෙලාව. වට්ටලා එයා එක ගත්ත කොහොම හරි. ඔන්න දැන් තමයි අපේ ගෙදර චූටිම බබා. මේ ඉන්නේ. එයාටත් ඕනි කිව්වා දැන්. මේක අපේ චූටි බබා. බේබි ගර්ල්. චේන්ජ් කරගන්න යන්නේ. හැම වෙලේම මගේ මේ මම නිකන් දෙයක් කපලා. අපේ මේ බෑග් එක ඉල්ල ගමුනේ. ඇන්ටිලාගෙන් හරි කියලා. බෑග් එක හරි කියලා. හලෝ මගේ කැත මම මස්කාරා චුට්ටක් දිය වෙලා අපි දැන් වොෂ් දාලා රෙඩි වෙලා ඩිනර් එකට යනවා අපි යන ඩිනර් එකකින් හම්බෙමු ඔහොම කෝලම් කර කර හිටියට තාම හරියට රෙඩි වෙලාවත් නැහැ ඉතින් ඔය ලිප්ස්ටික් ටිකක්වත් මම ගාලා හිටියෙත් නැහැ ඔය වෙලාවේ පිස්සුනේ ඉතින් දන්නේ නැද්ද දැන් යනවා ඩිනර් එකට අපි මේ මම නම් තාම මුකුත් කරලා නැහැ ඉතින් මේ රෙඩි වෙලා ලිප්ස්ටික් ටිකක්වත් ගන්න බැරි නෑ අර ලිප්ස්ටික් එක ගිහිල්ලත් නැහැ රෙඩි වෙමු යන්න ඔන්නසයි ලස්සනයි මම ප්‍රින්සස් ඉතින් ඔව් ලස්සනයිද එන්න මෙතන මගේ අද අවුට්ෆිට් එක අපි දැන් යන්නේ කොහෙද?
අපි දැන් ඩිනර් එකට යනවා. බයි. එමගේ අද අවුට්ෆිට් එක. යනවා. මේ දැන් අතරම බෙල්ල කඩා ගන්න. ඉතින් මේ ඉන්නේ අනිත් ෆැමිලි දෙකක්. තව ෆැමිලි දෙකක් තියෙනවා. තුනක් නෙමෙයි හතරක් තියෙනවා. කික්කි. ඕ කල්ලන්න ඕනේ ලස්සනයි. නෑ එලි ඕන නිකා. මූණට අල්ලන්න නැතුව. මේකේ ලයිට්. අයියෝ ගායිස් හරියට රෙකෝඩ් කරගන්න බැරි වුණානේ. මේ ටික නම් අපි ආම රෙකෝඩ් කරලා තිබේ. මට හරිම බෝරින්. මේ තියෙන ඒගොල්ලෝගේ ඩිසර්ට්ස් කෝන එක. ඉතින් රසයි. හැබැයි මාර පැණි රසයි ඒවා. හොඳයි. බලමුකනේ. මම රිවිව් දෙන්නේ නැහැ. ඕගොල්ලෝ සුප් ලවර්ලාද? ඇත්තට මම නම් සුප් ලවර් කෙනෙක් නෙවෙයි. හැබැයි මේ සුප් එක නම් මාර රසයි. මම ෆස්ට් ටයිම් වෙන්නේ නැති සුප් එකක් ඉවර වෙනකම් බිව්වේ. ඒ කියන්නේ මම සුප් බොන්න කැමති කෙනෙක් නෙවෙයි. ඕක බිව්වම කන්න බෑ. බෑ. කන්න පුළුවන් සමහරුන්ට සුප් එක බිව්වම. සුප් එක තමයි. බඩ පිරෙනවා. මගේ එන්නේ. මම දැන් ඔය ඕනගත්ත ලෙමන් රස් එකද? නෑ. ඉතින් උගලන්ට දැන් නම් බලන්න තියෙන්නේ මම කන ටික තමයි. මම ඉතින් ඔහේ කියව කනවා වටපිට බල ඉතින් ඒක නම් ඇත්තට බන් එක හරිම සොෆ්ට්. හැබැයි මම මේ බන් එක කන්න නම් ආසයි. මම කොහේ ගියත් මේ බන් එක නම් කනවා. මොකද මම ඒකට හරි කැමති. හරි කැමති කියන්නේ ඒක රසයි. මට මුලින්ම නම් රෙකෝඩ් කර කන එක පොඩක් ඔක්වර්ඩ් තිබ්බා. දැන් නම් නැහැ. දැන් හරි. මේක රසයි. අර රියව් එක මතක් වෙද්දි දුක හිතෙනවා. රියව් එක මතක් වෙද්දි දුක හිතෙනවා. ඒක තරම් ඉස්ස ගන්න. අර මම කිව්වේ රසයි. හැබැයි මෙහෙම පොඩි අවුලක් තියෙනවා මටයි අක්කටයි. අර කොහේ ගියත් රියව් එක මතක් වෙන. කියන්නේ ඒකේ තිබ්බ වෙරයිටිස්, එතකොට ඒකේ රස අපි දෙනට ඒක මතක් වෙන මොන හොටෙල් එකකට. කාලා දැන් නම් අතරම බඩත් පිරීලා. හැබැයි කාලා බඩ ෆුල් නෑ. බඩ වැඩි. රහයි හලෝ ඒක. හැබැයි පැණි රස වැඩි. මොනවද? මම මේ අංගාසි පැණි වැඩි. පැණි රස වැඩි තමයි. මට ඔක්කොම පැණි රස වැඩි. මට මේක නියම් පැණි රස වැඩි. මම අදම ලොකු රස නැහැ. මම තවස නැහැ. ෂේප් පිටි. මට ඕන දෙයක්. මම මට මේක කරලා කවන්න.
අනේ පැණිරහයි. රසයි. මෙතන. ඒක පැණි රහ නෑ. කාලා කන්න. නෑ රස බලන්න. මට දැන් අමාරුයි. මට ඒක නම් ඇත්තටම සෙට් වුණේ නැහැ. ඒක ඉතින් දන්නවනේ ඔයගොල්ලෝ මං හිතන්නේ ඒක එච්චර ලොකුවට සෙට් වෙන්නේ නැති කියලා කාටවත්. මෙතන ඩිසර්ට්ස් ඔක්කොම මාර ස්වීට් ළමයි. මම කන දේවල්ට වෙන්නේ නැහැ. හරිද මේ කන. කනමගේ බ්ලොග් එක. හරිද? වෙන්නේ ගෲප් එක අවසර. දැන් අපි ගෲප් එක මන්ට බඩ දෙන්නේ මන්ට බෑනේ. ඉතින් කාලා එහෙම අපි ආවේ ඔන්න ඔය විදිහට චුට්ටක් dance කරන්න. ඇත්තටම මේ ගර්ල් රෂියා කිව්වා. තයිසා තමයි යාගේ නම. එයා අපි dance කරනවා දැකලා එයාට ආසෙ හිතුණා කොයි. ඉතින් ඒ හින්දා එයා යාගේ අම්මයි තාත්තයි dance කරා. මෙයා නම් change උත් කරා. අපි දැන් dance කරලා කාලා වීලා ඔක්කොම කරලා දැන් ආවේ room එකට. අම්මලා තාම ආවේ නැහැ. මම තාම චේන්ජ් කරෙන්නේ නැහැ. ඔය චේන්ජ් කරාද? ඔව්. මෙච්චරික් මන්ට මේ දැන් ආවේ. මුරු කියන්නේ දැන් නම් ඇවිල්ලා මේ නැද්ද 10ක් 10ක් 15ක් කොහෙද අනේ. ලිප්ස්ටික් උත් ගිහින් නේ. මමත් චේන්ජ් කරලා නිදියාගෙන හෙට උදේට ඉතුරු ටික හෙට බලමු අපේ හෙට දවස කොහමද වෙන්නේ කියලා. හෙට දවසේ මොකද වෙන්නේ කියලා බලමු අපි. ඔය නිකන් සිංහ සීවලී වගේ. බයි ළමයි. good night. ඔන්න guys මගේ පාසිකුඩා vlog එකේ පළවෙනි දවස තමයි මේ. ඉතින් අනිත් දවසේ මොකද උනේ වෙනස්ම දේවල් ගොඩක් උනේ එදා තමයි. ඉතින් ඒ vlog එක බලන්න නම් see you next part guys. bye bye.